මේක ඈ යකෝ මට කෝල් එකක් ගන්න නෑ නුඹ පස්සෙන් නේ බං මැක්කා වගේ ඈ ඉතින් සර් මගේ ජොබ් එක පස්සෙන් එන එකනේ ඉතින් හරිනේ හරි ඒකෙන් වැඩක් නෑ ඕන් තව අවුරුදු 5ක් යනකල් අපිට කාලේ ඇඳලා ඉන්න පුළුවන් අපෝ කාලේ ඇඳලා විතරක් ඉඳලා නැද්ද සර් ඈ ඒක හරියන්නේ කාලේ ඇඳලා විතරක් ඉඳලා නැද්ද සර් හරි බං එහෙම තමයි කියන්නේ අපි උන්ට පටි තද කරගන්න කියලා අපි පටි ගලවලා දාමු ඒකයි මම කියන්නේ නයිට් ක්ලබ් පාරක් ගිහිල්ලා සුන්දර නලනාලගේ ඩාන්ස් එකක් බලලා පොඩි ජල් ටෝන් එකක් දාලා ආතල් එකේ කිචි පිටියක් දාලා ඉන්න තිබුණා නම් ඔබ ලලනාවක් කියද්දි බම් මට මතක් වුණේ මේ ඔබට මතකද අර වනිතාදාර කියලා මේ මොකද්ද එකක් අපි හැදුවා ඒකේ අපේ මේ උපාසක මාතාව දෙන්නෙක් එනවා මේ පාර කොළඹට හරිද කොළඹට ආවහම අර සමුද්‍රාදේවි හොටෙල් එක ඒකේ ලක්සරි කාමර දෙකක නවත්තන්න ඕනේ. නවත්තලා මේ ඒ දෙන්නගේ වැඩසටහනේ තියෙනවා මොනවාද මේ එයාලා අර මොනවාද බං අර මත් වෙනෙව්ව මොනවාද ඒවට කියන්නේ? මොනවාද අර වතුර වගේක් තියෙන මත් වෙන මොනවාද? මත් වතුර ජල බෝල. මත් වතුර ජල බෝල නෙමෙයි මත් වතුර. ඒ වගේ මේ අර බ්‍රෑන්ඩඩ් එව්ව. ඒ වගේම බෝතල් දෙක තුනක් යවපන්. හරිද? හරිද. ඒ වුණාට සර් උපාසක මාතාවම බොනවද? නෑ එයාලා ඌව බොන්නේ නෑ. ඌවා බං එයාලා දෙන්න මේ ওই වැඩසටහනක් කරනවා. මත් වතුර හොඳ නෑ කියලා. අර උදාහරණයකට පෙන්වන්න අර යන්න එපා. ඒක තමයි මම බැලුවා සර් උපාසක මාතාවව බොන්නේ නෑ. ඕම් හවසරම ලෑස්ති යන් හොටෙල් එක පැත්තේ යන්න ඈ. හරිද? මොකද මේක නිකන් ආමුදු විතර කියන්නේ? නෑ එහෙම දෙයක් නෑ සර්. මේ උඹ හිතන කිසිම දෙයක් එතන නෑ. හවසට අපි දෙන්න යනවා. දහම් කරුණු ටිකක් එනවා සාකච්ඡා කරන්න. අපි දෙන්න ආයෙනවා. හරිනේ කියලා සර් හැමදාම ගියේ දහම් කරුණු කියන නයිට් ක්ලබ් කියන්නේ. යන්න දින්නනේ. සතුටුයි ඉතින්. ඡන්දේ නම් දින්න තමයි. සර් මේ ඡන්දෙත් දින්නනේ. ඉතින් මේ මම මේ ආවේ ඔව් මම මේ ආවේ මේ මම මේ මම මේ නෙමෙයි. අබු කාරණේ කියපන්. මොකද්ද කියලා? සර් අර එදා දෙනවයි කියපු පත්වීම මොනවත් එහෙමද? ඇයි සර් එදා අර කිව්වේ සර්? පිස්සෙද්දම අනේ සර් එහෙම කියන්න එපා සර් මතක නැද්ද සර්? සර් එදා මතක නැද්ද? මන්නම් මූව දැකලා නෑ. මූ තමයි අර මේ ඉස්කෝලේ ගිය සර් ආයේ පොඩි ළමයි රයිස් බෙදපු කේස් එක. ඔව් සර් එදා සර් මට දුන්නේ වැඩේ. මේක ඕක දිගටම කරගෙන යන්න ඕනේ. අර එදා දුන්නේ සර් රයිස් වැඩේ දිගටම කරන්න යන්න කියලා. නැහැ. මම ඒවා බාරද. යකෝ ජාතිය අනාගතේ ළමයි කියන්නේ. මම බෙදන්න දෙයි. ගනින්. ඊට කොල්ල ගනින්. අනේ සර් ඉතින් මාත්‍ර කෝල් ගන්න සර්. අටවහ බං. යකෝ ගනින්. අනේ ඒක මාත්‍යම කරන්න එපා. මේ අරන් මෙන්න මේක මත. අද තෝරන්න පොඩ කඩාගන්න යන්න. එලෝ පුතා මේ පමුදලගේ එකෙක් ඇවිල්ලිනවා මෙතන. ඔය ඉස්කෝලේ වල කුඩු බෙදලා මොකද්ද කතාවක් කියනවා. මේ පොඩ බලලා මේ මුගේ වැඩසටහන කරලා දානවා. ඉස්සෝ එනල්ල මෙතන. තමයි යම හවස් වාඩියේ තියෙනවා. බලපං ඡන්දේ තියලා සතියක් ගියේ නැහැ. ඉල්ලපු පත්වීමක් නැහැ, තිබ්බු පත්වීමක් නැහැ. බන්න උඹට කිව්වක වෙන්න කලින්. ඒකෙන් මේකෙන් උනේ අනුන්ගේ පොල්වත බලා ගන්න වෙච්ච එක. ඒකනේ මං කියන්නේ. බං කියන්න එපා සර් කියලා කතා කරපන්. දැන් උඹටත් ජොබ් එක නෑ මටත් ජොබ් එක නෑ. උඹත් බං මාත් බං. අල්ලේ පොල් වැහිලාද? ෂෝ ගිරි ටික අයියේ
හොඳට පැහිලා. හන්දියේ ජිනායේ කඩේට ගෙඩියක් 50 ගන්න දාන්න පුළුවන්. ඈ? මාත් එක්ක වෙන කවුරුත් ආවේ නෑනේ. මයි පොල් කඩන්න ආවා. අයියේ සීදේවි නුනේ. අයියලා පොල් කඩන්න එනවා කියලා මට දැවුණා. ඊට පස්සේ මම උදේ පාන්දර ඇවිල්ලා දුක් මහසලකින් පොල් හිටයක් ගැටුවා. ඒක නවන්නේ. ඔව්ව ගස්සස් රින්ග රින්ග. ඒ නිකන් කලබල වෙන්නේ. ගන්න. මේ පොල් ගෙඩි ටික මහත් වෙලාද. ගන්න පත. එතකොට ඕක මේක සමන්දට අයියේ. සමන්තට. මමත් හම්මරදිරි පරණ ලේකමු එමුත්වා. කොහොමද ඉතින් බං ලස්සන වෙලා හැඩ වෙලා මොන හැටද එමුත්වා? එමුතුමාට හරි ගියා අපිට නින්ද ගියා. ඒ කතාව මොකද්ද බං ඡන්ද දිනම් පස්සේ එමුතුමාලා දැන් අපි කපලම දැම්මනේ. කැපුවා කියන්නේ බං මේ කැපුවමත් නෙමෙයි කැපුණා බං ඌව ගණන් ගන්න එපා ඉතින් බාගේ හදිසිය මොකද කියපන්කෝ එමුත්වා අපි කැපුවට නම් කමන්නේ. මට මේ පාර ගම්බලා ගන්නෙ මම. අනික මම එමුතුමාව දහම්බෙන්නත් මේ පොඩි කාරණාවක් තියෙනවා ගමේ කතා කරගන්න. ඒකත් එහෙමද කියන්නේ එතකොට කමක් නැහැ මොකක්ද ඔය කතා කරගන්න ආපු කාරණාව මේකයි කාරණා එමුතුමා. අපේ ගමේ පන්සල ගාව ක්ලබ් එකක් දාලා. ඉතින් කියන්නේ එමුතුමා අර එමුතුමාගේ යාළුවා කළුමුද්‍රාලි. ඔව් කළු මුදලාලි ඔව් එයා තමයි දැන් ක්ලබ් එක දාලා තියෙන්නේ. කළු මුදලාලි ඔව් ඔය මේ ගිය මාසෙනේ දැම්මේ මාත් ගියා නේ ඕපන් එකට අම්මා සුපිරි ක්ලබ් එක ගිහිල්ලා බලහල්ලකෝ සුපිරි ක්ලබ් එක උනට එමුතුමා. ඒක තියෙන්නේ පන්සල ගාවනේ. ඒක එතන ගැලපෙන්නේ නැහැ නේ එමුතුමා නේ. ඒක එතන කොහොම අයින් කරමු නේ එමුතුමා. ඔව් පන්සල ගාව තමයි ඒක එතනට ගැලපෙන්නේ නැද්ද ඈ මොන හොදත් එමුතුමා. ඒකේ පේන්නේ නැද්ද බිලා බිලා නෝ සද්දේ. පන්සල වැඩක් කරන්න බෑ එමුතුමාගේ සද්දෙට. ඒ ඔක්කොටම මම පොඩ්ඩක් ගන්න සුදුසුද්ද. ඒක ගැලපෙන්නේ නැහැ තමයි හරි අපි ඒක එතනින් අයින් කරමු අපි අයින් කළා දාමු ඒක හොඳයි එමුතුමා. අපි කොහෙද කොහෙද දරයන්නේ? ඒක තමයි මේ ඔබ දන්නවනේ අර පහල කනත්ත ඔව් එමුතුමා දන්නවා. ඒ කනත්තට එහා පැත්තේ හිස් ඉඩමක් තියෙන්නේ ඔව් ඒක රජේ ඉඩමක් ඔව් අපිට පුළුවන් ඕක මේ එතනට අරන් යන්න ඒක හොඳයි එමුතුමා. එතන මේ සද්ද බද්දක් නැහැ නේ වෙඩි. ඔව් සද්ද වද්දක් නැති එක ඉතින් බණක් භාවනාවක් කරන් ඉන්න පුළුවන් නේ ඔව් ඒක හොඳයි ඈ ඇයි බණක් බණ කරන්නේ? ඔව් ඉතින් පන්සලේ ඉතින් බණක් මොන ක්ලබ් එකද එතනට අරන් යන්නේ එතනට ක්ලබ් එක අරන් ගිහලා හරිනවද බං එතන මිනිස්සු ඉන්න තැන අපි පන්සල අරන් යන් එතනට ඊට හස්තරනේ හරි බං දැන් ඔබේ ප්‍රශ්න උච්චරයිද තියෙන්නේ වෙන මොකුත් නැද්ද ඔව් තව ප්‍රශ්නයක් තියෙනවා එමුතුමාට. කියපන් බං අර සමන ඌ පහල කැලේ මේ කොටන දුවක් උපදිනවා. සමන් ඇයි එමුතුමාගේ යාළුවා? ඉතින් ඉතින් ඌ පහල කැලේ කොටන දුවක් උපදිනවා. හරි කොටන දුවක්කු බඳිනවා හරි දැන් මම මොකද්ද කරන්න ඕනේ ඒකට නෑ මුතුමා දැන් බලන්නකෝ. ගෑනියන්ට දරටයක්වත් කරන්න දැන් කැලේ යන්න පුළුවන්ද? බෑ නේ මුතුමා. හැමතැනම කොටන දුවක් උපදිනවා. අපි දන්නෙත් නෑ තියෙන තැනක්වත්. මොකක් කර වුණොත් මුතුමා කියලා නෙවෙයි වෙන්නේ මුතුමා. එහෙනම් ඔක කරනවා කරම මුතුමා. ඔහම නවත්තන්න මොකද ක්‍රියාමාර්ගයක් ගන්න මුතුමා. අනිවාර්යෙන් මාත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඔය කොටන දුවක්කු බඳින කාරණාවට හරිද ඔය කොටන දුවක්කු බඳලා මිනිස් ජීවිත කීයක් හානි වෙන්න පුළුවන්ද වහාම නවත්තන්න ඕනේ ඔක මම ඒක බලත් එක්ක ඉන්නවා ඒක තමයි මුතුමා. මම හැබැයි මුතුමා ළඟට මේ එච්චර දෙයක් ඉක්මනට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක හොඳ දේ මම හැමදාම හොඳ දෙයක් කරේ ඈ ඔය කොටන දුවක්කු ටික ඔක්කොම විසි කරලා දාන්න ගියහන් හෙට ඉඳලා උන්ට දෙනවා 36යි 36? ඔව් ඒකට දඩඩක් ගාලා වෙඩි තියාගන්න ඕන තරම් එහෙම නෙවෙයි නැත්තම් බලන්නකෝ දැන් ඊයේතර අහිංසක මුවෙක් මරලානේ. ඈ ඊයේත් මරලා එකකින් යක්කෝ මූ වගේ බස් කොට සෙව්වෙත් නේ ලේකම
තාත්තර කියන්නේ මහත්තයා. සුගතේ. අර පොල්ලා. අනේ මහත්තයෝ තාත්තේ අනේ මගේ පුතේ මේ මහත්තයා මට ගැව්වා තාත්තා හොඳටම මේ මහත්තයෝ ගහන්න බෑ හැම ගහන්න වටින්නේ මුව. එහෙම කියන්න එපා මහත්තයෝ මගේ දරුවා අහිංසක දරුවෙක් මහත්තයෝ ඒතර හොරපුව කඩුවේ. දවස් 3ක් මහත්තයෝ අපි දෙන්න කාලා නැහැ මගේ තාත්තට බොන්න බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ තියෙන අසරණකමටයි මහත්තයෝ අපි පොල් ගෙඩි දෙකක් කඩලා විකුණලා ජීවත් වෙන්න ඇදුවේ මහත්තයෝ මේ හොරකම් කරන්න ඕන මිනිස්සු නෙවෙයි මහත්තයෝ අපි මේ ගමේ මොන නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සුયો අපි තියෙන අසරණකමට මිසක් හොරකම නෙවෙයි මහත්තයෝ පොල් ගෙඩුවේ පොල් ගෙඩි දෙකක් කරලා ජීවත් වෙන්න තරම් අපි කොටක් අසරණයි මහත්තයෝ මහත්තයලා ගොයි චූටි පොල් ගෙඩි දෙකට මගේ දරුවට මෙච්චර ගෑවද මහත්තයෝ තාත්තර අමාරුවගේ නේද? ඔව් මහත්තයෝ දවස් දෙකක් බෙහෙත් නෑ මහත්තයෝ අනේ තාත්තේ වඩ අමාරු තාත්තේ අනේ තාත්තේ අනේ මල්ලි මෙහෙටිය ගන්න. ඒ මල්ලි මේක තියන තාත්තර මෙහෙටිය ගන්නකො. අපි මේ තාත්තා මෙහෙටිය කරන්නේ අහයන්ද? නෑ මහත්තයෝ කරදර වෙන්න බෑ මහත්තයෝ ඉන්න දෙල ගස්සෙන්නේ මං තාත්තා මෙහෙටිය කරන අර යන්න මහත්තයෝ ගොඩක් පින් මහත්තයෝ මහත්තයාට තාත්තා බය වෙන්න එපා තාත්තේ දැන් අපි තාත්තට මෙහෙටිය ගමු ගිහිල්ලා තාත්තේ තාත්තේ 4000ක් ඔව් මේ උඹ මගේ පුතා මිස මං උඹේ පුතා නෙවෙයි තේරුණාද ඈ ගණි සල්ලි ගණි අනේ මේ දා හුලකටත් ගිහිල්ලා හුලෙන් ගියේ වෙලාවට තාත්තා දැක්කේ මට 1000ක් ඕනේ උඹට මොකටද දෙලා අනේ මන්නේ කුටි කෑගතන මේ උඹ බේරා ගත්තේ මං ඒ වුණත් අද පාටියක් දොස් දෙන්න ගිහිල්ලා පාටියක් දාමු ඒක හරි මොනවා වුණත් අපි කාරණේ දන්න උට ගහපේ හරි දිවා. මට දුක හිතුනේ එතන නංගේ. මේ මල් අතව රුපියල් 1000ක් තියෙනවා. ඒකක් දී නැමද? අපි දැන් කොහොමද දෙන්න? මනේ මටත් හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ එලා ගන්නේ මමයි නුඹ මනේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ එලා ගන්න